180%ක්ම මගෙන් අහන්නේ යුද්ධය ගැන. ඇත්තම කියනවා නම් මට ෆෝන් ආන්සර් කරන්න බෑ. හැමෝම සමා වෙන්න ඕනේ. මේ දවස්වල මං හරිම කාර්යබහුලයි. මට අධික විදිහට වැඩ තියෙනවා යෙදිච්චා. ඒවා අනිවාර්යෙන් අකුරට කරන්න ඕනි හින්දා මට වැඩ වැඩි. එතකොට ෆෝන් ආන්සර් කරන්න අමාරුයි. සමා වෙන්න ඕනි හැමදෙනාම. ඉතින් ඇත්තටම හැමෝම යුද්ධය ගැනනේ අහන්නේ. ඒ නිසයි මම මේ යුද්ධය ගැන කියන්නේ. ඇත්තම කියනවා නම් ඇමරිකාව පටන් ගත්ත යුද්ධය, ඊශ්‍රායලයත් එකතු වෙලා කරපු මේ යුද්ධයේ නිමාව සනිටුහන් වෙන්නේ අප්‍රේල් මාසයේ 28 වෙනිදා දවල් 11ට කලින් මේ යුද්ධය නිමාවටපත් වෙනවා. අප්‍රේල් මාසයේ 28 වෙනිදා දවල් 11ට කලින් මේ යුද්ධය නිමාවටපත් වෙනවා. 28 වෙනිදාට අප්‍රේල් මාසේ 28 වෙනිදා 11ට කලින් මේ යුද්ධය නිමාවටපත් වෙනවා. හරි, අප්‍රේල් මාසේ 28 වෙනිදා දවල් 11න් එහාට කිසිම විදියකින් මේ යුද්ධය යන්නේ නැහැ. ඊට කලින් මේ යුද්ධය නිමාවටපත් වෙනවා. තෙරුවන් සරණයි. මගේ ආදරණීය යාළුවෝ හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා දවද දවස යහපත් දවසක් වෙන්න කියලා. කායික මානසික නිරෝගී සුවය ලැබෙනවා. ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව හැමෝටම කතා කරන්නේ. හැම කෙනාම මගෙන් අහනවා ඉන්බොක්ස් මැසේජ් කර හෝමෝ සමුද සංධිය විවෘත වෙන්නේ කවද්ද කියලා. 300 ඉක්මෝ පිරිසක් මේ ගැන මගෙන් විමසනවා. අනිත් එක තමයි මම දාන ඔන්වොයිස් වල පවා මේ සම්බන්ධව කට්ටිය මගෙන් අහනවා, මිනිස්සු මගෙන් අහනවා. ඉතින් උත්තරයක් නොදී ඉන්න බැරි නිසා තමයි මේ හරහා මම උත්තරයක් දෙන්නේ. ඉතින් ඇත්තටම 2026 6 වෙනි මාසේ 10 වෙනිදාට කලින් හෝමෝ සමුද සංධිය විවෘත වෙනවා. 6 වෙනි මාසේ 10 වෙනිදාට කලින් හෝමෝ සමුද සංධිය අනිවාර්යෙන් විවෘත වෙනවා. සාම සාකච්ඡා සාම ගිවිසුම් නිසා මේ හෝමෝ සමුද සංධිය ඉක්මනින්ම විවර වෙනවා. ඒ හින්දා කවුරුත් ඒ ගැන බයක් කහටක් කනස්සල්ලා තියාගන්න එපා. ආයෙ යුද්ධය ඇති වෙයි, ආයෙ ප්‍රශ්න වෙයි, ආයෙ මරාගනි මේ හේතුව නිසා කියලා. නැහැ. හෝමෝ සමුද සංධිය අනිවාර්යයෙන්ම විවෘත වෙනවා 6 වෙනි මාසේ 10 වෙනිදාට කලින්. මෑනියෝ කිව්වා කියන්නේ ඉතින් හරියටම හරිනේ. ඉතින් තක්කෙටම හරියනවා. ඒ නිසා අපි කාගෝ ආයතන වලට ගොඩක් අරන් බලමුද? මොකද මටත් බඩු පිටියක් තියෙනවා යවන්න ඕන මේ වෙලාව අවස්ථාවක් වෙනකම් මම බලන් හිටියේ. අපි බලමු කාගෝ ආයතනට අරගෙන. හෙලෝ. ඉතින් මේ ඔය කාගෝ ආයතනේ නේද කතා කරන්නේ? මට බඩු පිටියක් තියෙනවා යවා ගන්න ලංකාවට. ඉතින් කොහොමද ගණන් එහෙම පොඩක් දැනගන්න ගත්තේ? කොච්චර කාලයක් ඇයිද? නෑ හෝමෝස් එක දැන් අරලා තියෙන කිසි ගැටලුවක් නෑ. සාමාන්‍ය විදිහට නැව ගමනක් සිද්ධ වෙනවානේ. ඔව් ලංකාවේ මෑනියෝ කෙනෙක් කියන්නේ. එයා කිව්වා කියන්නේ හරියටම හරියනවා. ඒකනේ. මම ඔයාලට අහන්න දෙන්නද? අහන්න අහගන්න තමයි මම දාන ඔන්වොයිස් වල පවා මේ සම්බන්ධව කට්ටිය මගෙන් අහනවා, මිනිස්සු මගෙන් අහනවා. ඉතින් උත්තරයක් නොදී ඉන්න බැරි නිසා තමයි මේ හරහා මම උත්තරයක් දෙන්නේ. ඉතින් ඇත්තටම 2026 6 වෙනි මාසේ 10 වෙනිදාට කලින් හෝමෝ සමුද සංධිය විවෘත වෙනවා. 6 වෙනි මාසේ 10 වෙනිදාට කලින් හෝමෝ සමුද සංධිය අනිවාර්යෙන් විවෘත වෙනවා. සාම ගිවිසුම් මම ඇහුණා නේද මහත්තයෝ? ඒ ඔයාලත් අපිට බොරු කරන්න හදනවද දන්නේ නැහැ නේ. බලන්නකොනේ. මේ ලංකාවෙන් කියනවා මේ හෝමෝස් එක ඇරියා කියලා. දන්නේ නැහැ ඉතින් එයාට කවුරු ඇරියත් කියන මම දන්නේ නැහැ. ඉතින් කියන දේ තමයි මමත් ඉතින් එයා මේ ප්‍රසිද්ධිය කියනවා කියන්නේ ඉතින් අනිවාර්ය වක්කීමකින් එයා කියන්නේ. ඒ නිසා ඔයාලා ඔක්කොම අපිට බොරු කරනවද දන්නේ නැහැ මේ වෙලාවේ. එහෙම කරන්න එපා. හරි. එයාට කියලා අරගන්නලු. ඉතින් ඔය වගේ නින්දා අපහාස විඳින්නවා තමයි ඉතින් ඔය වගේ සමාජගත වෙන විදිහේ මිනිස්සු අතරමං කරොත්. අපි බලමු තව එක්කෙනෙකුට අරගෙන. මොකද මෙයා කියනවා නම් ඉතින් අපි දන්නෙත් නෑනේ. එහෙම යම් බලයක් තියෙන නිසානේ මෙයා මේ විදිහට කියනවා ඇත්තනේ. හෙලෝ මම මේ කුවේට් එකෙන් කතා කරන්නේ මට බඩු පිටියක් යවන්න කොහොමද තොරතුරු දැනගන්න ගත්තේ හෝමෝස් එක දැන් ඇරලා තියෙන කිසි ගැටලුවක් නැති නිසා මේ ඒ තොරතුරු දැනගෙන තමයි මම ගත්තේ ඔව් හෝමෝස් එක ඇරලා තියෙන්නේ
හයින් මාසේ 10 වෙනිදා ඉඳලා දැන් කිසි ගැටලුවක් නැහැ. අපේ මෑණියෝ කියන්නේ. ආයෙත් මං අහන්න දෙන්නද? හැමෝටම කතා කරන්නේ හැම කෙනාම මගෙන් අහනවා ඉන්බොක්ස් මැසේජ් කර හෝමෝ සමුද සංධිය විවෘත වෙන්නේ කවද්ද කියලා. 300 ඉක්මවූ පිරිසක් මේ ගැන මගෙන් විමසනවා. අනිත් එක තමයි මම දාන ඔන්වොයිස් වල පවා මේ සම්බන්ධව කට්ටිය මගෙන් අහනවා මිනිස්සු මගෙන් අහනවා. ඉතින් උත්තරයක් නොදී ඉන්න බැරි නිසා තමයි මේ හරහා මම උත්තරයක් දෙන්නේ. ඉතින් ඇත්තටම 2026 6 වෙනි මාසේ 10 වෙනිදාට කලින් හෝමෝ සමුද සංධිය විවෘත වෙනවා. 6 වෙනි මාසේ 10 වෙනිදාට කලින් හෝමෝ සමුද සංධිය අනිවාර්යෙන් විවෘත වෙනවා. ඕන්න ඇහුණා නේද මහත්තයෝ? හයින් මාසේ 10 වෙනිදාට කලින් හෝමෝස් එක ඇරෙනවා කියලා දැන් මෙයා කියනවා නම් දැන් අද කීයද? අද 12නේ. ඒ නිසා ඔයාලත් බොරුනේ අපිට කරන්නේ නේ. 300ක් ඉතින් එයාට කියලා අරගන්න හදනවා. මම දන්නේ නැහැ ඉතින් එයා කියන දේ තමයි එයාගෙන් ඇහුවලු 300ක්. ඊට පස්සේ අනිවාර්යෙන් එයා නමයි කියලා තිනවා. හයින් මාසේ 10 වෙනිදාට කලින් ඇරෙනවා කියලා. ඉතින් අපි කවුරු කියන දේ පිළිගන්නේ? ඔයාලා කියනවා නැහැ කියලා, මෙයාලා කියනවා ඇරියා කියලා. ඉතින් අපි දන්නේ නැහැනේ. කොහොම ඇරියාද කොහොම කියන්න අපි දන්නේ නැහැ ඉතින්. අපිත් ඔයාලා කියන දේ තමයි අහන්න වෙන්නේ. ඔව්. එහෙනම් එහෙම කරන්නකෝ ඈ. ඔව්. මෑණියන්ට කියලා අරගන්නකෝ. ඉතින් මෑණියන්ට කියලා අරගන්නේ මෑණියන්ට අරගන්න තමයි වෙන්නේ ඔහොම කියොත්. ඔය විදිහ අනාවැකි කියන්නේ කිව්වොත් මෑණියන්ට අරගන්න තමයි වෙන්නේ. ඉතින් මම දන්න කියන සහෝදරියක් මම කැමති නෑ සමාජයේ මේ විදිහට අපහසුවට පත් කරන්න. අපහාසයට පත් කරන්න කැමති නෑ. නමුත් මේ වගේ දේවල් කියනකොට මිනිස්සු මුලා වෙනවා. මිනිස්සු අතරමං වෙනවා. බහුතරයක් මේ රටේ ඉන්න අය අවස්ථාවක් කරගෙන මේ වගේ මුලා කරගෙන මේ වගේ අවස්ථාවාදී විදිහට ප්‍රයෝජන ගන්න කරන්නේ. මම ඊට කලින් මෙයාට වැඩි චෝදනා කළා නෑ. මොකද මමත් මෙයාගේ වීඩියෝ බැලුවා. සමහර ඒ වගේ කියන දේවල් පරස්පරවාදී තියෙනවා. නමුත් හරි සාක්ෂියක් නැති නිසා කතා කරන්න කියන හැබැයි දැන් මෙයා කියපු දේවල් වල දැන් සත්‍යතාවයක් තියෙනවා. තාමත් යුද්ධේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා මේ අදත් ඉරානයට ගහනවා. ඉතින් අදරා ඉරානයට ගැහුවා කියන්නේ හෙට වෙනකොට කුවේට් නෙවෙයි මැදපෙත්තේ සියලු රටවලට අවදානමක් තියෙනවා. ඉතින් වෙන්නේ කියනවා නෙවෙයි. නමුත් මේ වගේ බොරු කියන්නේ මේ සමාජය මුලා කරන්නේ මේ දැන මිනිස්සු බලා ඉන්නවා අනේ කොහොම හරි මේ ප්‍රශ්න විසඳේ බලාපොරොත්තුවක් ඇති කරන් ඉන්නවා. ඉතින් ඒ බලාපොරොත්තුට මෙයාලා අවස්ථාවාදී කරගෙන මෙයාලත් ඒකින් අවස්ථාවාදී ප්‍රයෝජන ගන්නවා නම් මොනතරම් මොනතරම් පහත් වෙලක්ද මේ කාන්තාවන් විශේෂයෙන් කාන්තාව කියලා කාන්තාව මුලා කරනවා කියන්නේ ඒක අනිත් මේ බුදුහාමුදුරුවෝ අදහන ගමන් මේ වගේ දේව රූප තියාගෙන මේ දේවල් කරනවා කියලා බහුතරයක් දේවල් වල කරන්නේ මිනිස්සු මුලා කරන මිනිස්සු අතරමං කරන එක මිනිස්සු අසරණ කරන එක මුදලක් හම්බ කරන් කන එක. ඉතින් අපිට මෙයා දැන් මේක කිව්වොත් කියයි මම මුදලක් කරන් තියනවා සාක්ෂි පෙන්නන කාගෙන්ද එහෙම අරන් තියන්නේ එහෙම මම වංචා කළා නෑ කියයි. හැබැයි මේ කරන දේත් වංචාවක් තමයි. මිනිස්සු බොරුවෙන් වංචාවෙන් රවටනවා නම් ඒ කාලේ ඉඳලා රට පාලනය කරපු පාලකෝ ඉඳලා ඕක තමයි කරේ. හැමෝම කරේ අනිත් මිනිස්සු බොරු කරලා පාවිච්චි කර තමන්ගේ අවස්ථාව ඉෂ්ට කරගන්න මේ මිනිස්සු මුලා කරපු එක කරේ. ඒ නිසා මම කියනවා මේ දේවල් කරන සියලුම දෙනාට මේ වගේ පාහරට කරන මේ රටේ ඉන්න අය අවස්ථාවාදී කරගෙන මේ මිනිසුන් නැතිබරිකම නිසා තමයි රටකට ආවේ. අසරණකම නිසා තමයි ප්‍රශ්න තියෙන සාවේ. උඹලා මේ ප්‍රශ්න තවත් ප්‍රශ්නයක් කරන්න හදන්න එපා. උඹලා කරන්නේ මේ මිනිසුන්ට ප්‍රශ්න වැඩි කරනවා. හැමෝම අහනවා දැන් දේවාල කරන කට්ටියෙන් මොනවා හරි පෞද්ගලිකව ගත්තම පවුල් 10ක් ගත්තම 10කට එක හා සමාන ගැටලු තියෙනවා. ඉතින් ඒක දැනගෙනම තමයි මුන් මේක කරන්නේ. මුන් ඇවිල්ලා මේ ආදරයට අනුකම්පාවට මේ රටේ ඉන්න අයට කරන සේවයක් නෙමෙයි. මුනුත් කරන්නේ ඒ අවස්ථාව උන්ගේ පැවැත්මට හදාගන්න එක. ඒ නිසා ඔය ලයිව් වල අරහේ මෙහි කියලා දේවාල දාගත්ත කියලා අර මෑනියෝ මේ මෑනියෝ කියලා අර ගුරුන්නාන්සේ කියලා අහුවෙන්න එපා. අහුවෙලා ඔයාලගේ කීය හරි තියෙන එක නැති කරගන්න තමයි වෙන්නේ. දැන් හෝමස් එක කරනවා කියලා කිව්වා. බොහොම පැහැදිලිව මේ කියලා තිනවා වීඩියෝ දාලා තිනවා. ඔයාලා ගිහිල්ලා බලන්න. මෙයා කියලා තියෙන දේ මොනවද දැන් හරි ගිහිලා තියෙන මොනවද වැරදිලා තියෙන කියලා ඔයාලටම ඇත්ත ඇසටින් තේරෙයි. මේ තරහකට කියනව නෙමෙයි. මේ සහෝදරිය වත් මේ වීඩියෝ එක බැලුවොත් ඔයා ඔයගේ දේවල් කියන්න එපා. ඔයා මාව කවුද කියලා දන්නවා. මම ඔයාලට කතා කරලාත් තියෙනවා. මොකද මම හැම දෙයකටම විරුද්ධව කතා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි හොඳට හොයලා බලලා අසාධාරණයක් වෙලා තියෙනවා නම් පංචාවක් වෙලා තියෙනවා නම් සාක්ෂි තියෙනවා නම් බොහොම පැහැදිලිව ඉවසලා ඉඳලා අවස්ථාව ආවම තමයි මම කතා කරන්නේ. ඔය සෞදි අර අමීර් ඛාන් කියලා එකත් මෙයාට එකතු වෙලා ඉවරලා මම දැක්කා මේ කුවේට් එක ගැන කොහොමත් එයාලට පොඩි අමාරුවක් තියෙනවානේ අමීර් ඛාන්ට. අපි මොන හරි දෙයක් සමාජගත කරාම එයාට පිටිපස්සේ අමාරුව හැදෙනවා.
අපි ඔය සමාජයෙන් කොන් කරලා අයින් කරලා අපි වැඩ කරන්නේ නැති මිනිස්සු කියලා මේ කරපු පාහර වැඩත් එක්ක අපි හෙලි කරලා තියෙන්නේ. ඉතින් ඔය අලුතින් එන අය දන්නේ ඇමරිකානුලා කියන්නේ මොනවද කරපු පාහරට මොනවද කියලා අත්තරංගුවට තරම් හිරෙත් හිටපු අය දැන් ওই රඟපෑවට. ඉතින් උනුත් ඒකම අවස්ථාවක් කරා මම දැක්කා ඔය ගිහිල්ලා ඉවරලා ලයිව් එකේ ගිහිල්ලා ලොකු සංදර්ශනයක් දානවා. දැන් මොකද ඇමරිකාන් කියන්නේ? වත් ඒ අවස්ථාවේ කතා කරන්නේ නේද? දැන් මොකද කියන්නේ? ඒක නිසා නිකන් කිච වෙන්න පච වෙන්න එපා. මේ සමාජයට දෙයක් දෙනකොට උඹලාගේ වැදගත්කම තියාගෙන උඹලා වකීම තියාගෙන උඹලාගේ ගෞරවය තියාගෙන කරපල්ලා. බොරු කරන්න එපා. ඒ නිසා මේ සියලුම දෙනාට කියන්නේ මේ දේවාල පස්සේ ගිහිල්ලා අතරමං වෙලා රැවටිලා තවත් මුලා වෙලා තමන්ගේ ජීවිතේ තවත් අනාථ කරගන්න තමන් වැඩිච්ච තැනින් තමන් මොනවා හරි වැරදුනා නම් ජීවිතේ තමන්ට ඒ දේ හදාගෙන තමන් අවබෝධයෙන් තමන්ගේ ජීවිතය ගැන තමන් දන්නේ. තව කවුරුවත් කොහොමද අනිත් එක මේ ලංකාවේ ඉඳන් දේවල් කරනවා කියලා කොහොමද තමන්ගේ ජීවිතේට පීටක් වෙන්නේ? එහෙනම් ඉතින් ඔයිට වැඩි දේවල් වෙලා තියෙනවානේ. ඔය උන හැමදේම අහලා එහෙනම් ඔය පාස්කු විහාරයක් වෙලා තියෙන ලංකාවේ මේ මෙච්චර අත්තරංගුවට ගන්න ඔය ප්‍රශ්න ගොඩක් මේ වෙලා දැන් හිරියට අරගෙන ඉන්නවා. ඉතින් හොයන්න පුළුවන් කියන්න පුළුවන් අනාවැකි. උන්ට ලංකාවේ තියෙන දේ කොහොමද කියනවද මේ හෝමෝක් සමුද්‍ර සංධියට වැඩි ලංකාවේ ඉන්න මිනිස්සු ලංකාවේ ගැන කියන්න බැරිද? ඔක්කොම බොරුව කරන්න එපා. හැමෝම කරන්නේ බොරුව. හැමෝම කරන්නේ මේ මිනිස්සු අවස්ථාවාදී කරගන්නේ. ඒ නිසා හොඳට තේරුම් අරන් මේවා මේ වෙන දේවල් තේරුම් අරන් මුන්ගේ පස්සේ යන මුන් කියන දේවල් පිළිගන්න ගියාම තමයි මුන් තව ටිකක් අවස්ථාව කරගන්නේ. ඒකට රැවටෙන්නේ අපි තමයි ඒකට අවස්ථාව දෙන්නේ. ඒ නිසා අපි මේකට අවස්ථාව දුන්නේ නැතුනම මුන් කියන දේවල් ගණන් ගන්න නැතුනම මුන් සමාජේ කොන් කරාන පස්සේ ආයේ ඉන්නේ නැහැ. මුන් තව ටිකක් අනේ මෑනියෝ කියාගෙන දොත් මුදුන් තියාගෙන යන්න ගියාම මුන් දන්නවා මුන් අන්දන්න පුළුවන්. මුන් හොඳට ඇන්දෙනවා. ඒක නිසා මුන්ට ඕන දෙයක් කිව්වොත් පිළිගන්නවා. ඒක නිසා අපිට ඕන විදිහට මුන් නටවන්න පුළුවන් කියලා තමයි මුන් එන්නේ. ඒක නිසා ඒ කියන දේවල් ප්‍රතික්ෂේප කරන්න ඔයාලා. කියන කිසිම දෙයක් පිළිගන්න එපා. ඕවා ඔක්කොම බොරු. ඕවා ඇත්ත නෙමෙයි. එහෙම සත්‍යතාවයක් නැහැ. තමන් අදහන ආගමට අනුව තමන් අදහනේ දෙවිවරුන්ට අනුව ආශිර්වාදයක් කරගෙන තමන්ගේ ජීවිතයේ අවබෝධයක් කරගෙන තමන්ගේ දේවල් කරගන්න. මේ එක එක පස්සේ යන්න එපා කියන තමයි මේ වීඩියෝ එකේ මුන්නත් මම පැහැදිලි කරන්නේ. මේවා අහලා බලලවත් ඔයාලා හැදෙන්න කියන එක තමයි අවසන් අතට ඉල්ලන්නේ. මොකටද? ජය වේවා.